පළාත් සභා ඡන්දේ ළඟ එනවලු. අපි පළාත් සභා වලට විරුද්ධයි. ඇයි අපි පළාත් සභා වලට විරුද්ධ? ඇයි ඔබ පළාත් සභා වලට විරුද්ධ විය යුතු? අංක 1. පළාත් සභා කියන්නේ ඉන්දියාව විසින් තමන්ගේ බලය පාවිච්චි කරලා අපේ ඔළුව උඩ බලෙන් තියපු බරක්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්නේ අපේ රටේවත් නෙමෙයි. මේක තනිකරම බලහත්කාරකමක්. අංක 2. පළාත් සභා නීතිය ඔස්සේ පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල දෙන්න නියම කරලා තියෙනවා. පළවෙනි උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහඇමතිවරයා වුණේ වර්ධරාජා පෙරුමාල්. 1988 දී ඉන්දියාවේ බලපෑම් මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත් තනි පළාතක් ලෙස ප්‍රකාශයට පත් කරලා තිබුණා. වර්ධරාජා පෙරුමාල් 1990 පෙබරවාරි 1 වෙනිදා උතුරු පළාත් සභාවේ විශේෂ ප්‍රකාශයක් කරලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. එතකොට රටේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඔහුට සිදු වුණා ඔහු සතු විශේෂ බලතල පාවිච්චි කරලා වහාම පළාත් සභාව විසිරවන්න. මේ විදිහේ තත්ත්වයක් එක්ක වෙනම පොලිස් සමුදායක් පවත්ව ගන්න පළාතකට බලය දුන්නොත් කොයි විදිහේ තත්ත්වයක් ඇති වෙයිද? දැනටත් දේශවලාමේ නීතිය වගේ ප්‍රාදේශීය නීතීන් ඔස්සේ උතුරු ඉඩම්වල අයිතිය වාර්ගිකකරණයට ලක් කරලා තියෙන බව අමතක කරන්න එපා. අංක 3. පළාත් සභා පිහිටුවීමේ අරමුණ ඉටු වෙලා නැහැ. ඒකේ අරමුණ උනේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පාලන බලතල ලබා දීම. ඒ තුලින් රටේ සිවිල් යුද්ධය නිමා කිරීමට බලාපොරොත්තු වුණා. 1988 පළමු උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටෙව්වා. නමුත් යුද්ධය නිමා වුණාද? නැහැ. 1990 ඉඳන් 2008 දක්වා නැගෙනහිර පළාත් සභාවක් තිබෙත් නැහැ. 90 ඉඳන් 2013 දක්වා උතුරු පළාත් සභාවක් තිබෙත් නැහැ. උතුරු සහ නැගෙනහිර පළාත් සභා ක්‍රියාත්මක වුණු 2013-17 කාලේ පළාත් සභා බලතල සම්බන්ධයෙන් දෙමළන්තවාදීන් සෑහීමකටපත් වුණාද? නැහැ. ඒ අනුව දෙමළන්තවාදීන්ගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ ආශාව තෘප්ත කරන්න පළාත් සභාව වලට බැරි බව ඉතා පැහැදිලියි. අංක 4. පළාත් සභාව විසින් රාජ්‍ය වියදම් මත සහ පරිපාලන පද්ධතිය මත අනවශ්‍ය බරක් පටවලා තියෙනවා. මේක අකාර්යක්ෂමතාවයට හේතුවක්. මේක අපි විතරක් නෙමෙයි IMF එක පවා කියනවා. බස්නාහිර පළාත පමණයි Tamanගේ නඩත්තු වියදම ආවරණය කරගන්න පුළුවන් තරම් ආදායමක් උපයන්නේ. අනෙක් සියලු පළාත් සභා තවමත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ. පළාත් දේශපාලන බලාධිකාරිය වෙනම දේශපාලන ලේයර් එකක්. පාර්ලිමේන්තුව පරාජයටපත් වුණු අයගෙන් තමයි මේ පුටු පිරවෙන්නේ. ඒ පිරිස නඩත්තු කිරීම රාජ්‍යයට අනවශ්‍ය බරක්. අංක 5. පළාත් සභා නැති වුණත් රටේ පරිපාලන සහ සංවර්ධන කටයුතු අඩුවකින් තොරව කරගෙන යන්න පුළුවන්. 2018 ඉඳන් මේ දක්වා රටේ කිසිම පළාත් සභාවක් තිබුණේ නැහැ. පළාත් සභා තිබුණේ නැහැ කියලා වැඩ ටික නොකර තිබුණෙත් නැහැ. අංක 6. පළාත් සභා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගමනයට බාධාවක්. විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සංශෝධනය විය යුතුව තිබෙනවා. නමුත් පළාත් සභා තියාගෙන අපේ විධායක ජනාධිපති බලතල සංශෝධනය ගැන හිතන්නට බෑ. මොකද පළාත් සභා ඉඩම් බලතල පොලිස් බලතල වගේ බෙදුම්වාදී උගුල් නැවතිලා තියෙන්නේ විධායක ජනාධිපති බලතල කියන සක්කගල් නිසා. සීබුද්ධිය තියෙන ඕනම කෙනෙකුට දැන් තේරෙන්න ඕන අපි පළාත් සභාව වලට විරුද්ධයි කියලා. ඕනම කෙනෙකුට මේකට කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක සංවාදයට එළවෙන්නට පුළුවන්. හරි. මොකක්ද එහෙනම් අපි යෝජනා කරන විසඳුම? නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභා අයින් කරලා